මම සිඩ්නි කාටන්. මම නීතිඥයෙක්. හැබැයි මිනිස්සු කියන්නේ මම බේබද්දෙක් කියලා. නාස්තිකාරයෙක් කියලා. එයාලා හරි. මගේ ජීවිතේට කිසිම වටිනාකමක් තිබුණේ නැහැ. ඒත් එදා මට එයාව හම්බුණා. ලුසි. එයාගේ හිනාව, එයාගේ කරුණාව මගේ මේ අඳුරු කාලකන්න ජීවිතයට වැටුණු පොඩි එළිපොතක් වගේ. මම ලුසිට ආදරය කළා. මගේ මුළු හදවතින්ම. ඒත් මම එක වචනයක්වත් කිව්වේ නෑ. මොකද මං දන්නවා මං එයාට සුදුසු නෑ. මම ලුසිගේ ලස්සන ජීවිතයට එන කළු පැල්ලමක් විතරයි. ඒ නිසා මං ඈතට වෙලා නිහඬව එයා සතුටින් ඉන්නවා බලන් හිටියා. දැන් ලුසිගේ සැමියාට මරණ දඬුවම හිමි වෙලා. අසාධාරණ විදියට. හෙට උදේ එයාව මරන්න අරන් යනවා. ඒත් මට එයාව බේරගන්න පුළුවන්. මං එයා වගේ ඇඳගෙන එයා වෙනුවට ගිහින් මගේ මේ වැඩක් නැති ජීවිතේ දන් දෙන්න පුළුවන්. මිනිස්සු අහයි ඇයි මම මේක කරන්නේ කියලා. නාස්තිකාරයෙක්, බේබද්දෙක්. ඇයි වෙන කෙනෙක් වෙනුවෙන් මැරෙන්න කියලා. උත්තරේ සරලයි. මොකද අන්තිමට හරි මට මගේ ජීවිතේට තේරුමක් හොයාගන්න පුළුවන් වුණා. ලුසි, ඔයා තමයි මගේ ආත්මයට තිබිච්ච අන්තිම හීනය. මගේ මේ කාලකන්න ජීවිතයට තිබිච්ච එකම පිරිසුදු දේ. මං දැන් යන්නේ ඒ හීන වෙනුවෙන් සතුටින්. මගේ ජීවිතයට වටිනාකමක් දුන්නට ඔයාට ස්තුතියි.